වැඩක් කරන්න ගියාම ඔයාටත් කම්මැලිද? වැඩ ගොඩ ගෙහෙද්දි එක වැඩක්වත් කරන්න එපා වෙලා නේද ඉන්නේ? ඔන්න අපි අරගෙන ආවා කම්මැලිකම පරාද කරන්න සරලම මනෝවිද්‍යාත්මක උපක්‍රම 10ක්. ඔයාට වැඩක් කරද්දි කම්මැලිකමක් දැනෙන්න හේතුව තමයි ඒ වැඩේට ඔයා අකමැති වීම. නැත්තම් ඒ වැඩේ අමාරු වීම. ඉතින් ඒ වගේ කම්මැලිකමක් එද්දි ඔයා ඔයාටම කියන්න මම වැඩ කරන්නේ විනාඩි 5යි කියලා. එතකොට වැඩ කරන්න තියෙන්නේ ටික වෙලාවයි කියලා ඔයාගේ මොළය පිළිගන්නවා. මම අද ඔක්කොම වැඩ කරනවා කියලා හිතනවට වඩා මම අද එක වැඩයි කරන්නේ විනාඩි 5යි වැඩ කරන්නේ කියලා හිතුවම ඔයාට කම්මැලිකමක් නැතුව වැඩේ පටන් ගන්න පුළුවන්. වැඩේ පටන් ගත්තා කියන්නේ ඊට පස්සේ කම්මැලිකම නැතුව වැඩ කරන්න ලේසියි. ලොකු වැඩක් කියන්නේ වෙහෙස කර වැඩක්. ඒ නිසාම කම්මැලිකමක් දැනෙන්න පුළුවන්. ඒකට විසඳුම තමයි ඔයාට තියෙන වැඩ කොටස පුංචි කොටස් වලට බෙදන එක. ඊට පස්සේ මුල්ම පියවර පටන් ගන්න. එතකොට මොළයට දැනෙන්නේ කරන්න තියෙන්නේ පොඩි වැඩක් වගේ හැඟීමක්. ඒ නිසා මොළය වැඩ කරන්න එකඟ වෙනවා. ඒ වගේම හැම වැඩ කොටසක්ම පුංචි නිසා ඉක්මනින් සාර්ථකත්වයක් පේනවා. එතකොට මහන්සි නොවි, කම්මැලි නොවි වැඩ කරන්න ඒක පහසුවක්. ඔයාට ඔයාගේ දවස අපැහැදිලි නම් වැඩ කරද්දි කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දවස පටන් ගනිද්දිම ඔයාට සරල සැලැස්මක් තියෙන එක කම්මැලිකම නැති කරගන්න ලොකු හේතුවක්. මේ සැලැස්මේ ඔයාට අද දවසේ කරන්න තියෙන ප්‍රධානම වැඩ ටික මුලින් ලියා ගන්න. ඒ ලිස්ට් එකත් ඕනවට වඩා ලොකු කරගන්න එපා. අවශ්‍යම වැඩ 5ක් විතර ලියලා තියාගන්න. එතකොට ඔයාගේ මොළයට සංසුන් බවක් දැනෙනවා. මොකද කරන්න තියෙන ඔක්කොම වැඩ ටික එකම වෙලාවේ ඔලුවට දැනෙන්නේ නැති නිසා. මොළයට වැඩ පැහැදිලි වුණාම ඔයාට කම්මැලිකමක් දැනෙන්නේ අඩුවෙන්. ඔයා කම්මැලි වෙන්න තවත් හේතුවක් තමයි ඔයාගේ සිතුවිලි. අද කම්මැලි දවසක් කියලා දවස පටන් ගත්තොත් ඔයාගේ මොළය හැසිරෙන්නේ කම්මැලි විදිහට. ඉතින් ඒ වෙනුවට අද හොඳ දවසක්, අද වැඩ පටන් ගන්න පුළුවන් කියලා ඔයා ඔයාටම කියාගන්න. එතකොට කාලයත් එක්ක මොළය මේ වචන විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට ඉබේටම කම්මැලිකමත් නැති වෙලා යනවා. ඔයා කම්මැලි වෙනවද, උනන්දු වෙනවද කියලා තීරණය කරන්න ඔයා ඉන්න පරිසරයත් බලපානවා. දුරකථනය, රූපවාහිනිය වැඩිපුර භාවිත කිරීම වගේම ශබ්දය නිසාත් ඔයාගේ මොළය ඉබාගාත යනවා. ඒක නිසා වැඩ කරන්න කලින් රූපවාහිනිය වගේම දුරකථනයත් ඒ කරන වැඩේට අවශ්‍ය නැත්නම් පැත්තකින් තියන්න. බාධා වෙන්න පුළුවන් හැමදේම අඩු කරගන්න. නිහඬ පරිසරයක් තියෙද්දි අවධානය වැඩි වෙනවා. එතකොට කම්මැලි වෙන්න ඔයාට තියෙන නිදහසට කාරණාත් නැති වෙනවා. කම්මැලිකම නැති කරගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි ඔයා එක වැඩක් ඉවර කරපු ගමන් මොළය සතුටු කරන එක. ඔයා ප්ලෑන් කරපු පොඩි වැඩක් ඉවර කරපු ගමන් කෙටි ආහාරයක් ගන්න එක, කැමති වීඩියෝ එකක් බලන එක, කැමති සින්දුවක් අහන එක වගේ වැඩක් කරලා මොළය සතුටු කරන්න බලන්න. එතකොට ඊළඟ වැඩේ කම්මැලි නැතුව පටන් ගන්න ඔයාට ලේසි. මොකද මොළය ඉන්නේ ප්‍රබෝධයෙන්. ඔයා වැඩක් පටන් ගනිද්දි මුලින්ම අමාරු වැඩකින් පටන් ගත්තොත් ඔයාට වැඩේ එපා වෙනවා. එතකොට වෙන්නේ ඔයා කම්මැලි වෙන එක. ඒක නිසා වැඩක් කරද්දි ලේසිම දෙයකින් පටන් ගන්න. නැත්තම් වෙන්නේ වැඩේ අමාරු නිසා මේක කරන්න බෑ කියන හැඟීම ඔයාට මුලින්ම ඇති වෙන එක. එතකොට ලේසිම දේ වුණත් කරගන්න බැරි වෙනවා. හුඟක් අය අසාර්ථක වෙන්නෙත් මේ නිසාම තමයි. ඔයා සීමාවක් නැතුව දවසම වැඩ කරනවා වෙනුවට එක වැඩේට කාල සීමාවක් වෙන් කරගන්න. ඒකෙනුත් කම්මැලිකම නැති කරගන්න පහසුයි. මොකද මොළයට කෙටි විවේක වගේම විවිධත්වයක් අවශ්‍යයි. එකම වැඩේ දවසම කරද්දි මොළයට විවිධත්වය නැති වෙලා යනවා. එතකොට කම්මැලි හිතෙනවා. එක වැඩකට විනාඩි 30ක් වගේ වෙන් කරගන්න. ඊට පස්සේ කෙටි විවේකයක් ගන්න. වැඩේ පටන් ගන්න කලින් හිතන්න මම මේක සාර්ථකව කරගන්නවා කියලා. මොකද මොළය කැමති සාර්ථකත්වයට. කරන වැඩේ කරදරයක් විදිහට දකින්නවට වඩා කැමති දෙයක් විදිහට දකින්න. එහෙම මානසිකත්වයක් ඇති වුනහම කම්මැලිකම නැති කරගන්න ලේසියි. ඒ වගේම කරන වැඩේ ඊටාම පහසුවෙන් කරගන්නත් පුළුවන්. කම්මැලිකම හුඟක් වෙලාවට ඇති වෙන්නේ ඔයාට දැනෙන මහන්සිය, ආතතිය වගේම ඔයාට බෑ කියලා ඔයාම හිතන නිසා. ඉතින් ඔයා වරදකාරයෙක් කියලා ස්වයං විවේචනයක් කරගන්න ගියොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. ඒ නිසා එකපාරක් ෆේල් වුණා කියලා වැඩේ අතාරින්න එපා. ඊළඟ දවසේ ආපහු try කරන්න. ඔයා ඔයාටම කරුණාවන්ත වෙනකොට මොළය වැඩ කරන්න කැමති වෙනවා. ඉතින් අපි මේ කිව්වේ කම්මැලිකම පරාද කරන්න පුළුවන් සරලම මනෝවිද්‍යාත්මක උපක්‍රම 10ක් ගැන. මේ කරුණු 10ම හරිම ලේසි. ඔයත් ඉන්නේ කම්මැලිකමෙන් නම් මේ උපක්‍රම 10න් එකක් දෙකක් හරි කරලා බලන්න.